සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති මොකද්ද මම මේ පෙන්නන්නේ කියලා. මේ තමා මම හිටවන්න අලුතෙන් හිතාගෙන ඉන්න මඤ්ඤොක්කා තමා මම හිටවන්න හිතාගෙන ඉන්නේ අලුතෙන් මේ ඉඩමේ. ඉතින් මඤ්ඤොක්කා හිටවන්න කලින් ඉඩම අපි පස්පුල් කරගන්න ඕනේ, රේක කරන්න ඕනේ. ඔයගේ ප්‍රොසෙස් එකක් තියෙනවා කරන්න. ඉතින් මේ ඉඩම ගැන කිව්වොත් මේ ඉඩම ගොඩක් තනි කරම කැලේ වැවිලා තිබුණේ. මොකද මේකේ කලින් තිබුණේ රබර්. අපි රබර් ටික අයින් කළා. අයින් කළාට පස්සේ පොඩි පොඩි දේවල් දැම්මට ලොකුවට මේ වගේ දෙයක් කරේ නැහැ අපි. ඉතින් ඒක නිසා කැලේ වැවිලා එහෙම ගොඩ තිබුණේ. ඊට පස්සේ අපි ඉස්සලාම කළේ කැලේ කපපු එක තමයි. ඒකත් කළේ ට්‍රැක්ටරෙන්ම තමයි. ඊට පස්සේ අපි ඩිස් කළා. ඒ කියන්නේ පස පෙරලා ගත්තා. ඊළඟට අපි කළේ රේක කළා. මොකද පස් පෙරලා ගන්න අමාරුයි හරියට මේ. මොකද මේ අර අපි කැලේ ඇවිල්ලා තීච්චි රොඩු සේරම මේ ගුලි ගුලි ගහිලා හිටින නිසා. ඒක නිසා ඩිස් කරන්න කලින් අපි රේක කළා. රේක කළා තමයි ඩිස් කළේ. ඊට පස්සේ ඩිස් කළා ආපහු මේ රේක කරන ගමන් තමයි මේ ඉන්නේ. මොකද එහෙම නැතුව මේක කරන්න බෑ. පළවෙනි පාරට අපිට ටිකක් ලොකු වියදමක් දරන්න වුණා මේකේ. කැලේ තීච්ච නිසා රේක දෙපාරක් කරන්න වුණා එකෙන්. ඉතින් පළවෙනි සැරේ පොඩ්ඩක් අමාරු වුණා. ඒක නිසා මේ වැඩේ කරගන්න සම්පූර්ණව ඉඩම අපිට ඩිස් කරන්නවත් රේක කරන්නවත් උනේ නැහැ. මොකෝ පොල් ගස් වගේ පොල් ගස් අඹ රන්ටන් ඒ වගේ පළතුරු ගස්ුත් තියෙනවා මේකේ හිටෝලා. ඒක නිසා ඊට පස්සේ මේ අපි මඤ්ඤොක්කා හිටෝන දවස පුදුම අවුවක් තියෙන්නේ. ඇත්තරම මේ එකපාර එක දවසින් අපිට මේක ඉවර කරගන්න බැරි වුණා හිටෝල. මොකද මෙතන අකරයකට වැඩි ලොකු ඉඩමක් තමයි තියෙන්නේ. ඉතින් මේ පළවෙනි දවස් අපි මේ මඤ්ඤොක්කා හිටවන්න ගත්තු පුදුම අවුවක් තිබුණේ. පුදුම අවුවක තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. අපි දවස් 6ක් හිටවන්න වුණා. මොකද අද පළවෙනි දවසේ අපිට 5-6 දිනක් ඉඳියට ඊළඟ දවසේ ඉඳන් අපි මේ වැඩේට ඉඳී 3 දෙනයි. ඒ වගේ 3 දෙනා එක තමයි මමයි අම්මයි මාමයි අපි 3 දෙනා තමයි මේක හිටෙව්වේ ගොඩක් හරිය. අන්තිමට වෙද්දි ඉතින් එක්කෙනා දෙන්න වෙනස් වෙච්ච අවස්ථාවක් තිබුණා. කොහොම හරි දැන් මම මේ වොයිස් කරනකොට මඤ්ඤොක්කා ටික සේරම හිටෝලා ඉවර කළා. එතකොට දවස් 6ක් වුණා ගියා අපිට මේක හිටවන්න. මොකද මේ උදේන් ආවට දවල් 11 වගේ වෙද්දී මෙතන ඉන්න බෑ. හරිම අවුවයි. ඊට පස්සේ පැය 3-4ක් අපි පැත්තක ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ හවස් වෙද්දි තමයි ආයෙ හිටව ගන්න යන්නේ. ඒ වගේ මුළු දවසේම මේ වැඩේ කරන්න බැරි වෙච්ච නිසා තමයි කාලේ ටිකක් ගියේ. ඉතින් හස්බන්ඩ්ුත් නැහැ. මොකද එයා වැඩට යනවා. ඉතින් අපි කට්ටිය තමයි මේ වැඩේ කළේ. මේ ඉන්නේ මගේ පුතා. එයාත් ඉතින් සෑහෙන උදව්වක් කළා. මඤ්ඤොක්කා දඬු ගෙනත් දෙන්න. ඒ වගේ වැඩ ඉතින් එයාත් කරලා දුන්නා. එයාගේ පුළුවන් මට්ටමේ. ඉතින් අපි කොහොම හරි දැන් මේ වෙද්දි මේක හිටෝගෙන ඉවරයි. දැන් ඊළඟට අපිට ලොකු ප්‍රශ්නයක් තිබ්බේ වැස්ස. වහින එකක් නැහැ කියලා. ඒ වුණාට මේ වෙද්දි හොඳ වැස්සකුත් ගියා. ඒක නිසා එතනම සතුටුයි. දැන් මේ 6 වෙනි දවසේ අපි අද දවසේ තමයි අන්තිමට එක හිටෝල ඉවර කළේ. එතකොට මේ වෙද්දි අපි මුලින් හිටවපු ටිකේ මඤ්ඤොක්කවල මොට්ටයි ඇදලා තිබ්බා. ඉතින් ඒව දැක්කහම ගොඩක් සතුටුයි අපිට. මොකද අපි මේකට සෑහෙන මහන්සියක් වුණා. මොකද අපි මේ කිට්ටුව නෙමෙයි ඉන්නේ. අපි ගෙදර ඉඳන් උයාගෙන ඇවිල්ලා මෙතන ඉඳගෙන කාලා ඒකත් සුන්දර අත්දැකීමක්. ඉතින් මේ වගේ දේවල් කරද්දි අපි මේ ඉඩමේ දැන් ඊළඟ පාර වගා කරද්දි කරන්න අපි කියන්නේ අයිනෙන් අඩි 10ක් විතර අතැල්ලා තමයි
මේක මැද හරිය වගේ තමයි මේ ඩිස් කරලා මඤ්ඤොක හිටෙව්වේ. එතකොට අයිනේ දිගේ ලොකු ප්‍රමාණයක් අයින් වෙලා තියෙනවා පළවෙනි පාර නිසා. ඊළඟ පාරේ ඒ ටිකත් එක තමා කර දාන ආයි මඤ්ඤොක්ක දානවද වෙන දෙයක් දානවද කියලා ඉතින් තීරණය කරන්නේ අස්වැන්න අනුව තමයි ඉතින්. ඉතින් අර මං කියවනේ අඩි 10ක් විතර අපි ඉතුරු කළා කියලා. මං හිතන් ඉන්නවා ඒ අඩි 10ට බටු මිරිස් මොයි වගේ මොනවා හරි භෝග තමුන් හරි දාන්න කියලා. ඉතින් පේනවනේ පුදුම මහන්සියකින් තමයි ඉන්නේ. ඉතින් මට දවස් 6ෙම වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මතක නැති වෙනවා, ෆෝන් එකේ බැටරි බහිනවා, ඒ වගේ දේවල් නිසා මුළු දවස් 6ෙම වීඩියෝස් මෙතන නැහැ. පළවෙනි දවසේ මේ තියෙන්නේ මං හිතන්නේ දෙවෙනි දවසේ වීඩියෝ එකක්. ඒ වගේ දවස් 2ක 3ක වගේ වීඩියෝ විතරයි මට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. අතර මතකත් නැති වුණා. මොකද මේ වැඩි ඉක්මනට ඉවර කරගන්න තමයි බලන්නේ. මොකද එතන ඉන්න බැරි නිසා. ඉතින් මේ අපේ බබා කොහෙද මේ වීඩියෝ එක නම් කරලා තියෙන්නේ. ඔහේ කැමරාව අල්ලගෙන යනවා. එයා තමයි මට හිතෙන විදියට මේ වගේ වැඩ කරන්න එයා. ඉතින් පේනවා ඇති බිමට වගේ කැමරාව එයා අල්ලන්නේ. තාට තේරෙන්නේ නැහැ ඉතින් හන්දි වීඩියෝ එකක් කොහොමද කරන්න ඕන කියලා මගෙන් ඉල්ලනවා. මම වීඩියෝ කරද්දී අම්මේ මටත් දෙන්න මාත් කරන්නම් කියලා. එහෙම ඉල්ලගත්තු වීඩියෝ එකක් තමයි මං හිතන්නේ මේ කරලා තියෙන්නේ. ඉතින් පේනවනේ අපි තැනින් ඉඳගෙන මහන්සි අර තමයි ඉතින් මේකේ වැඩ ටික ඉවර කරගත්තේ. කොහොම හරි සතුටුයි මං ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් මේකේ ඒ කියන්නේ මඤ්ඤොක්ක වගාව ලොකු වුණාට පස්සේ මේනේ අපේ යාළුවෙක් එයාත් අපි කරන්නේ මොනවද බලන්න. ඉතින් මේ ටික නම් බබා තමයි වීඩියෝ කරලා තියෙන්නේ. මම කරපු වීඩියෝ එකක් නෙමේ. එයා හැමතැනටම කැමරාව අල්ලනවා. ඉතින් ඒකත් මට මේකට වුණාට එක්කව කරන්න හිතුණා. මොකද එයා සමහර තැන්වල හරියට කැමරාව අල්ලලා තිබුණා. ඒක නිසා ඉතින් තව මේකේ වැඩ තියෙනවා. මොකද වටේ කම්බි ගහලා තිබුණාට ඌරෝ එහෙම එනවනේ. ඌරෝ ඉත්තෑව වගේ සත්තු මඤ්ඤොක්ක වලට අනිවාර්යෙන් එන සත්තු. ඉතින් ඒක නිසා වටේට දැලක් එහෙම අදින්න ඕනි. ඒවා ඉතින් ඉස්සරහට කරගන්න ඕනේ. මම කොහොමත් අන්තිමට කියන්නේ මඤ්ඤොක්ක හිටවලා සාමාන්‍යයෙන් මාසෙකින් වගේ කොහොමත් ආයෙ මම වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒකෙදි පෙන්නන්නම් ගොඩක් වෙලාවට අපි මොනවද කළේ කියලා. මේක තව දාපු අමතර තාම අයිඩියා එකක් නෑ මේවා දානවා කියලා. ඒ දාන භෝග මොනවද කියලාත් මම ඔයාලට ඒ වීඩියෝ එකේදී පෙන්නන්නම්. මේ අපි බබා තමා මේක වීඩියෝ කරලා තියෙන්නේ. මට ඒකත් ඉතින් මේකට දාන්න හිතුණා. මොකද මේ අපි මඤ්ඤොක්කා දඬු කපන්න ගිය වීඩියෝ එක තමයි එයා කරලා තියෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ මේ වීඩියෝ එක මම මේ වීඩියෝ එක එකතු කරද්දි තමයි දැක්කේ එයා මේ වගේ වීඩියෝ එකක් අරන් තියෙනවා කියලාත්. ඉතින් මට හිතුණා ඒකත් මේකට දාන්න ඕනි කියලා. ඉතින් මේකේ එක සද්ද අපි කතා කරන ඒවා නැහැයි. ඒ ගැන සමා වෙන්න ඕනේ. මොකද මම මේක කිසිම විදිහකින් ඒ සද්ද ඒවා අයින් කරන්නේ නැහැ. මොකද මටත් ආසයි මේක තියාගන්න. මොකෝ අපි මහන්සියෙන් කරන දේ අපි මුලින් පටන් ගත්ත විදිහ අපිට නැවත නැවත බලන්න ආසයිනේ. ඒක නිසා මම හිතුවා ඒවා අයින් කරන්න නැතුව තියාගන්න. ඉතින් මෙයා චූටි වුණාට මෙයාත් ලොකු වැඩ කරනවා දැන්. එයා මේක වීඩියෝ කරපු එක හොඳයි. මොකද නැත්තම් මට මේ ටික මිස් වෙනවා. මම මේ ටික අන්තිමට දැම්මේ මට මේ වීඩියෝ එක අන්තිමට හම්බෙච්ච නිසා. ඉතින් මම හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට
මගේ channel එකත් subscribe කරන්න. ඒ වගේම like කරන්න. ඔයාලගේ අදහස් යෝජනා මටත් කියන්න. මම නොදන්න දෙයක් තියෙනවා නම් මට ඒවෙන් ඒව ඉගෙන ගන්න පුළුවන්. මොකද මම මුලින්ම මම කොච්චි ඒ වගේ දේවල් කරාට මම මඤ්ඤොක්කා කලින් කරලා නැහැ. ඉතින් මුල්ම පාර තමයි මම මේ කරන්නේ. ඉතින් මට ඔයාලා දන්න දේවලුත් කියන්න. මන් දන්න දේවලුත් ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. ආයිත් අපි හම්බ වෙමු.